I am fond of coffee. මම කෝපි වලට ප්‍රියයි. ඉංග්‍රීසි වලින් I like කියලා එපා වෙලා නේද ඉන්නේ. එහෙනම් මං ඔයාට කියලා දෙනවා අද fond of භාවිතා කරලා කොහොමද ඔයා කැමති දෙයක් කතා කරන්නේ කියලා. මේ පාඩම ඉවර වෙනකම් බලන්න අනිවාර්යෙන් ඔයාට ජීවිතේට ඉගෙන ගන්න දේවල් ගොඩයි මේ වීඩියෝ එකෙන්. She is fond of pets. ඇය සුරතලුන්ට කැමතියි. I am fond of roses. මම රෝස මල් වලට කැමතියි. We are fond of sweets. අපි පැණි රස වලට කැමතියි. ඔයාට තව වැදගත් දෙයක් මම කියලා දෙනවා. මේකත් හොඳට මතක තියාගන්න. අපි මෙතනදී be verb එකක් භාවිතා කරනවා අයිත් එක්ක am. ඒ වගේම කර්තෘ පදයේ ඒක වචන වෙනකොට is, කර්තෘ පදය පහු වචන වෙනකොට are. ඔන්න මම යනවා ඔයාට චැලෙන්ජ් එකක් දෙන්න. ඔයා මේක වින් කළ යුතුමයි. පහත තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්න ඔයා වඩාත් ප්‍රිය කරන දෙයක් වාක්‍යයක් විදිහට. මම ඔයාගේ උත්තර චෙක් කරනවාමයි. ඒ වගේම ඔයාට මේ විදිහට සරලව ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕන නම් පහත තියෙන WhatsApp බටන් එක ක්ලික් කරන්න. එහෙමත් නැත්නම් 076යි 82යි 34යි 689 අංකයට දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න.